Hi guys, welcome back to my YouTube channel. මම දැන් මගේ මහගෙදර ඇවිත් ඉන්නේ. ඉතින් මං හිතුවා ඔයාලට අලුත් vlog එකක් ගේන්න. පහුගිය ටිකේ තිබ්බ සුලිකුණාටුව එක්ක මෙහි වැව් එහෙම කඩාගෙන ගිහිල්ලා ලොකු විනාශයක් වෙලා. ඉතින් අපි අද ආවේ එහෙම වැවක් බලන්න. ඔයාලවත් එක්කයි යන්නම හිතුවා මම. මේ තියෙන්නේ වැවට පල්ලෙහෙන් තියෙන වෙල්ලාය. හරිම ලස්සනයි. ඒවට නම් හානියක් වෙලා නැහැ හැබැයි. වැව කඩාගෙන ගිහිල්ලා වැවේ වතුර ඔක්කොම වගේ ගිහින් තියෙන්නේ. ඉතින් ටිකක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. මේ ඉස්සරහින් පේන තියෙන්නේ කඩාගෙන ගියපු තැනක්. අපි ඉස්සරහට ගිහින් බලමුකෝ ඉතින් මොකද වෙලා තියෙන්නේ කියලා. මේ පාර වැස්ස වැඩි නිසා වැව් බැම්ම උඩිනුත් වතුර ගහලා තමයි මේ විදියට කඩන් ගිහින් තියෙන්නේ. වීඩියෝ එකේ ලොකුවට පෙනෙන්නේ නැති වුණත් සෑහෙන ප්‍රමාණයක් මෙතනත් කඩලා ගිහින් තියෙනවා. වෙලයට නම් කිසිම කරදරයක් වෙලා නැහැ. හැබැයි ඒ අතින් වෙලය ලස්සනට තියෙනවා. වැව් බැම්ම නම් ගොඩක් තැන් වලින් පොඩි පොඩියට කඩලා ගිහින් තිබුණා. මොකද මේ පාර වතුර සැර වැඩි හින්දා. ඉතින් අපි යමුකෝ තවත් ඉස්සරහට ටිකක් බලන්න. වැවටම ඉතුරු වෙලා තියෙන්නේ ආන් අර පේන වතුර ටික විතරයි. අපි තව ටිකක් ඉස්සරහට ගිහින් බලනවා. ඉතින් අපිත් එක්ක දැනට වැවේ ඉතුරු වෙලා තියෙන වතුර ටික මේ විදිහට මෝටර් දාලා තමයි එහා පැත්තේ කුඹුරු වලට වතුර ගහන්න ගන්නෙ. ඉතින් ඉතුරු වෙලා තියෙන කුඹුරු ටික රැක ගන්න තමයි ඉතින් මේ මිනිස්සු මෙච්චර වෙහෙස වෙලා මෝටර් දාලාම වතුර ගන්න. ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. පුංචි සරෝවෙන් තමයි මෙතන වතුර වෙල් වලට යවන්නේ. මෙතෙන්ට තමයි මෝටර් දාලා පල්ලහට බට වලින් වතුර අරන් තියෙන කට්ටිය. පොඩි කට්ටිය ඉතින් වතුරට බැස්සම ටිකක් ගන්න අමාරුයි. ඒගොල්ලෝ සෙල්ලම් කරනකම් පොඩ්ඩක් වෙලා ඉඳලා අපි තවත් ඉස්සරහට ගිහින් බලනවා. නගරයකට ගිහිල්ලා කොන්ක්‍රීට් වනාන්තරයක ජීවත් වෙනවට වඩා ඇත්තටම ගමක ගෙන මේ ජීවිතේ කොච්චර සුන්දරද කියලා මටම මේ වීඩියෝ ටික බලද්දි හිතෙනවා. මේ අපි බලන්න ආපු වැවත් එක්කම එකටම වැව් 3ක් තියෙනවා. ඉතින් මේ වැව විතරක් නෙමෙයි ඒ වැවෙන් තව එක වැවකුත් මේ විදිහට කඩාගෙන ගිහින් තියෙනවා. අපි අවුව සැර නිසා අනික් පැත්තෙන් වාහනේ යන තමයි බැලුවේ. ඉතින් මේ පැත්තට යන වීඩියෝ එකක් මම ගෙනල්ලා තියෙනවා. ඉස්සරහට එකතු වෙලා ඉන්න. අපි එන ගමන් මෙන්න මේ වැල් පෙන්ල කොළ ටිකක් කඩා ගත්තා.
මේ වැව ආයිනේ දිගටම වැවිලා තියෙනවා ලස්සනට. ඉතින් අපි ඒ ටිකකුත් කඩාගෙනම ආවා. දැන් අපි පයින් ගෙදර යන ගමන් ඉන්නේ. ඉතුරු ටික වාහනේ තමයි බලන්න යන්නේ. අවුව සැරයි ගොඩක්. වැව දිගටම තල්ගස් ගොඩක් තියෙනවා. ඉතින් අපිට යද්දි තල් ගෙඩි එහෙමත් හමුණා. අපි එකක් අරන් බැලුවා. හැබැයි ඒක සවුත් වෙලා. දැන් අපි යමු කැඩිච්ච සුරුවිල වැව බලන්න. එහෙනම් දිගටම එකතු වෙලා ඉන්න මාත් එක්ක. අපි දැන් ඇවිත් ඉන්නේ මේ අනිත් ඒවා බලන්න. මේ තියෙන්නේ අත්තික් අගෙඩි ලස්සනට ගහ පිරෙන්නම හැදලා තියෙනවා බලන්නකෝ. මිදි පොකුරු වගේ ගෙඩි ගොඩාක් පිරීලා තිබුණා මෙතන. මේ ගෙඩි කෑමටත් ගන්නවා. අපි කලින් බලපු ඒවට වඩා මේවට නම් වෙලා තියෙන හානිය වැඩි. තනිකරම හිස් පිට්ටනියක් වගේ තමයි වැව් දෙකම තියෙන්නේ. යමු ඉස්සරහට අපි. හිතුවටත් වැඩි ප්‍රමාණයක් මෙතන නම් කඩලා ගිහිල්ලා තනිකරම පිට්ටනියක් විතරයි මෙතන නම් තියෙන්නේ. මෙතන වැව පල්ලෙහා තියෙන වෙල්ලායට නම් වැලි හැම ගහලා ටිකක් කාල වෙලා තියෙනවා. මේ තියෙන්නේ කඩංගිය තැන පල්ලෙහා සෑහෙන ගැඹුරට වලවල් එහෙම හැරිලා. මෙතනදී නම් අපිට යාළුවෙකුත් හම්බුණා. බලන්නකෝ පව් එයා නම් අනාථ වෙලාද කොහෙද. මේ පැත්තේ වෙල්ලායට නම් වැලි හැම ගහලා තියෙන්නේ මෙතන ගොඩාක් කඩන් ගිහින් නිසා. උඩින් කඩලා ගිහින් නිසා මෙතන හුළඟත් වැඩි මුහුදක් වගේමයි හරියට මේ පල්ලෙහා තියෙන්නේ මුහුද තමයි. මුහුද කලපුව වැව ඔක්කොම එකට තමයි මේ පැත්තේ තියෙන්නේ. අපි ඉතින් මෙතන ටිකක් වෙලා ඉන්නවා. අපේ චූටියට නැග ගන්න බැරුව එයා දඟලනවා. මේ වැව තිබුණ විදියට හදන්න තව සෑහෙන කාලයක් යයි. මේ හරිය වැව් වලට හානිය වැඩි. උඩහින් වැව් වලින් එන වතුර පිට කරන්න කලපුවට දාන්න මේ වැව් වලින් හින්දා. අපි ටිකක් හවස් වෙනකම් මෙතන හිටියා. දැන් නම් යන්න තමයි හදන්නේ. කොහොම හරි නැගගත්තා ඉතින් මෙතනිනුත් අපි. හොඳටම ලං වෙලා බලද්දී මං හරියටම දැක්කේ මේ බෙල්ලෝ කටු කියලා. ගොඩක් තිබුණා මෙතන. මේ දෙන්න මේ මාළු අල්ලන්න ඇවිල්ලා මාළුත් නැතුව ගෙදර යන ගමන් තමයි දැන් ඉන්නේ.
පන්සල හරියේ ගස් කොළන් ගොඩක් වැටලා හින්දා අපිට වාහනේ එන්න බැරුව ගියා. මේ ටික අපි පයින් තමයි ආවේ. දැන් ගෙදර යන හින්දා පයින් යන ගමන් මේ ඉන්නේ. අද කලින්ම හඳ පායලාද කොයිද අපි යද්දි හඳත් පායලා තමයි මේ තියෙන්නේ. මේ පැත්තට කලින් කවදාවත්ම මෙහෙම වෙලා නැහැ. මේ පළවෙනි පාට තමයි පන්සලට එහෙමත් අතුරු දාලා තිබිලා අපි එද්දි මේ ඩෝසර් එහෙම දාලා පාර හදනවා පන්සලේ. ඉතින් මේ ඉස්සරහින් මම ඔයාලන්ට පෙන්නන්න වැව් දෙකක් තියෙනවා එක තැන. අනිත් ඒවා නම් එහා පැත්තේ පාරේ තියෙන්නේ. මම බලන් ඉන්නකොට මම පෙන්නන්න ඕගලන්ට. ඔය පේන්න තියෙන දෙපැත්තෙන් පාර දෙපැත්තෙන් එක පැත්තක් සුළුවිලව අනිත් පැත්ත මයියාවලව. තව එහා පැත්තේ තවත් තියෙනවා. ඔන්න බලන්නකෝ. ඉතින් මේක රැම්සා තෙත්බිමට අයිති වැව් දෙකක්. මේකේ ගොඩාක් කුරුල්ලෝ ಜಾති සත්තු එහෙම ඉන්නවා. මේ අපිට යද්දිත් එක්කෙනෙක් හම්බුණා. බලන්නකෝ එයාගේ ලස්සන. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. ඔයගොල්ලන්ට ගොඩාක් ස්තුතියි මාව අහන් හිටියට.